සුදු වීමයි පැහැපත් වීමයි කියලා කියන්නේ දෙකක්. එතන සුදු වීමයි පැහැපත් වීමයි දෙකක් කියලා කියනකොට කෙනෙක් සුදු වෙන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන් එතන එහෙම ආලේපනයකින් සුදු වෙනවා නම් පැහැදිලිව මෙතන බ්ලීචින් එකක් තියෙනවාමයි. කියන්නේ කෘතිම සුදු වීමක් තමයි සිද්ධ වෙන්නේ. නමුත් පැහැපත් වීම කියලා කියන්නේ වෙනම කාරණාවක්. අපේ තියෙන පාට වර්ධනය කර ගැනීම අපිට ගැළපෙන විදිහට ෆෙයා කර ගැනීම. ඉතින් ඒ වෙනුවෙන් රූසිලෝන් ෆෙයානස් ඩේ ක්‍රීම් එක ගත්තොත් වෙනිවැල්, කොකුම් පොතු, කහ, සුදු හඳුන් වගේ දේවල් මිශ්‍ර කරලා දේශීය ආයුර්වේද වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය කරපු ඉතාම ගුණාත්මක ඖෂධීය නිෂ්පාදනයක් විශේෂයෙන් මම කියන්න කැමති අපි මේකේ කිසිම කෘත්‍රිම වර්ණකයක්වත් යොදලා නැහැ අපේ නිෂ්පාදනය තුළ. ඒ ආයුර්වේදීය අමුද්‍රව්‍ය වලින් ලැබෙන වර්ණයම පමණයි මේ තුළ තියෙන්නේ. වෙනම දැන් සමහර ක්‍රීම් ගත්තොත් ඒව වර්ණක අඩංගු වෙලා තියෙනවනේ. එහෙම නැහැ ස්වභාවික වර්ණයටම එන ක්‍රීම් එක තමයි අපි ඔබ වෙනුවෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ.